චිත්‍රපටයක් සඳහා නිරුවත් වීම නිළියකට අභියෝගයක්. හැබැයි ඒ අභියෝගයට බය නැතුව මුහුණ දීපු නිළියෝ ටික දෙනෙක් ලංකාවේ ඉන්නවා. මේ කතා කරන්නේ කාමරැල්ල චිත්‍රපටි වලට රඟපෑ නිළියන් ගැන නෙමෙයි. මේ වීඩියෝව කලාත්මක වාණිජ චිත්‍රපට වෙනුවෙන් නිරුවත් වූ නව පරපුරේ නිළියන් කිහිප දෙනෙක් ගැන. චමත්කා පීරිස්. ඇය නිරුවත් වූ චිත්‍රපටයේ නම තමයි හුස්ම. කාන්තා මල සිරුරක් සමග ලිංගිකව හැසිරෙන රෝහල් සේවකයෙකුගේ දර්ශනයක් වෙනුවෙන් ඇය මේ චිත්‍රපටයේ නිරුවත් වුණා. එහෙම පර්සනල් ප්‍රශ්න ටිකක් තිබ්බා මට හුස්ම කරද්දී. වැඩේ ඇතුලේ මම සෑහෙන මහන්සි වුණා. මම ගෙදර එද්දි මට ගෙදර අය වෙනිවැල් ගැට එකක් තම්බලා තියෙනවා. මොකද මම ඇත්තටම එන්නේ ගුටි කාලා වගේ. මේවා දනිස් එහෙම නිල් වෙලා ඉන්නේ. මම අර බඩ ගානේවා තුවාල වෙලා හීරිලා මම සෑහෙන කට්ටක් කෑවා. මගේ ශරීරයම මම ඒකට යෙද. ගයේෂා පෙරේරා. ඉගිලෙන මාලෝ චිත්‍රපටය වෙනුවෙන් ගයේෂා පෙරේරා නිරුවත් දර්ශනයකට පෙනී සිටියා. හමුදා සෙබිලෙකු සමග එළිමහනේ සිදුවෙන ලිංගික එක්වීමක් වෙනුවෙන් ඇය නිරුවත් වුණා. මෙම දර්ශනයේ සංස්කරණය වූ වීඩියෝවක් චිත්‍රපටයට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වීම නිසා ඇය අපහසුතාවයට පත් වෙලා තියෙනවා. මෙම චිත්‍රපටයේ අනතුරුව ඇය රැඟපෑමෙන් ඉවත් වෙලා දැන් ඇමරිකාවේ ජීවත් වෙනවා. තරින්දි ප්‍රනාන්දු. මයි රෙඩ් කොමරේඩ් චිත්‍රපටය වෙනුවෙන් තරින්ද්‍ර ප්‍රනාන්දු නිරුවත් වුණා. අද වන විට ජනප්‍රියම නිළියක් වන තරින්දි මෙම නිරුවත් දර්ශනය පිළිබඳව දැක්වුවේ මෙවන් අදහසක්. මම ඒක තමයි මම දැන් අන්තිමට කිව්වේ. ඒ කියන්නේ මම හදාගත්තු සීමාමායිම් මම හදාගත්තු ප්‍රතිපත්ති තියෙනවා. ඉතින් ඒ සීමාමායිම් ඇතුලේ මම ඉන්න මතය තමයි මම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි කරන්නේ නැහැ. දැන් මේකත් වැඩිහිටියන්ට පමණයි තමයි. නමුත් ලිංගිකත්වය මාකට් කරලා වැඩිහිටියන්ට පමණයි තියෙන මොකක්ද ඒකට කියන්නේ ලිංගිකව එකට ලිංගිකව හැසිරෙන ඒ වගේ දර්ශන තියෙන චිත්‍රපටි මම බාර ගන්න නැහැ. ඒ වගේ adults only movies මම කරන්නේ නැහැ. ඉතින් ඒ සීමා මායිම් වලට එහා නොගිය දර්ශනයක් තමයි මේ තියෙන්නේ. ඒක නිසා තමයි මම මේක බාරගත්තේ.